මම අනුහස් ලංකාවයන්ගේ YouTube ෂෝට් නෝට් වැඩසටහනට ඔබව අදත් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ අද මේ වීඩියෝ එකේ මම ඔයාලත් එක්ක බෙදා හදාගන්න යන්නේ අපේ 10 ශ්‍රේණියේ ඉතිහාසයට සමගාමී වෙච්ච පාඩමක්. මොකක්ද දන්නවද? උඩරට රාජාවලිය. එහෙම නැත්නම් මහනුවර රාජාවලිය කියලා ගන්නත් පුළුවන්. සරලව මම කතා කරන්නේ රජවරු දැන් සේනා සම්මත වික්‍රම බහුරත්තුමාගෙන් පටන්ගෙන දිගටම රජවරු බිහි වෙලා ගියේ කොහොමද කියලා තමයි මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් වැඩිපුර දේවල් කතා කරන්නේ නැතුව කෙලින්ම යන් වීඩියෝ එකට. අපි අච්චපොත කියවගෙන යද්දී අපිට මුලින්ම හම්බ වෙනවා මහනුවර රාජධානියේ ආරම්භක පාලකයා හැටියට කවුද? සේනා සම්මත වික්‍රම බහුරත්තුමා. කවුද? සේනා සම්මත වික්‍රම බහුරත්තුමා. එයා තමයි අපිට මහනුවර රාජධානියේ ආරම්භක පාලකයා විදියට හම්බ වෙන්නේ. ඊට පස්සේ අපිට හම්බ වෙනවා ජයවීර බණ්ඩාර. ඒ සේනා සම්මත වික්‍රම බහුරත්තුමාගේ පුතා. ජයවීර බණ්ඩාර. ඊට පස්සේ අපි තව චුට්ටක් ඉස්සරහට ගියාම අපිට හම්බ වෙනවා කරලියද්ද බණ්ඩාර. ඔන්න ඔහොම තමයි මෙන්න මේ රාජ්‍යත්ව ක්‍රමය යන්නේ. ඊට පස්සේ අපිට හම්බ වෙන්නේ පළවෙනි රාජසිංහ. පළවෙනි රාජසිංහගේ කාලේ ඇති වැදගත්කමක් තමයි මෙන්න මේ කාලෙත් තමයි සීතාවක ආක්‍රමණය කරන්නේ. ඊට පස්සේ සීතාවක ආක්‍රමණයෙන් පස්සේ පොඩි විශේෂ සිද්ධියක් වෙනවා. ඒ තමයි කොණප්පු බණ්ඩාර. එයාගේ නම වෙනස් කරගෙන සිංහල නමක් දාගෙන පළමුවන විමල ධර්මසූරිය කියන රජ වෙනවා. ඉතින් මම මෙන්න මේ ඔක්කොම දේවල් සරලවම මම මෙන්න මේ වීඩියෝ එකේ මෙන්න මේ 8 වෙනි පාඩම සම්පූර්ණයෙන් තනි වීඩියෝ එකකින් කරලා තියෙනවා. මෙන්න තියෙනවා thumbnail එක පල්ලෙහා ඇති description එකේ link එක. සම්පූර්ණයෙන් කරලා තියෙනවා. ආයේ වීඩියෝ එක බලුත් ඔයාලට තේරෙයි. මම දැන්ට මේ රජවරු කොහොමද පිළිවෙලට ගියේ කියලා තමයි මෙන්න මේ වීඩියෝ එකෙන් කියන්නේ. ඉතින් ඊට පස්සේ මොකක්ද උනේ? කොණප්පු බණ්ඩාර රජු වුණා පළමුවන විමල ධර්මසූරිය හැටියට. ඊට පස්සේ දෙවන විමල ධර්මසූරිය රජතුමා සරණ පාවා ගන්න කුසුමාසන දේවිව. ඊට පස්සේ මොකක්ද දන්නවද වෙන්නේ? මෙන්න මෙයාගේ සහෝදරයා තමයි ඊට පස්සේ රජ වෙන්නේ. සහෝදරයා එක සෙනරත් රජු වුණාම ආයමත් සෙනරත් රජු සරණ පාවා ගන්නෙත් කාවද? කුසුමාසන දේවියමයි. ඉතින් ඒ විදිහට ගිහිල්ලා මෙන්න මේ රාජපෙළපතේ තව ඉස්සරහට යද්දී අපිට හම්බ වෙනවා දෙවනි රාජසිංහ කෙනෙක්. දැන් මේ අපි මේ රාජපෙළපත දිහා බලන් හිටියොත් අනිවාර්යෙන් රාජසිංහ කෙනෙක් රජු වුණා කියන්නේ ඊට පස්සේ විමල ධර්මසූරිය කෙනෙක් රජු වුණා වගේ සීන් එකක් තමයි තියෙන්නේ. කලින් පළවෙනි රාජසිංහ රජු වුණා ඊට පස්සේ රජු වුණේ කවුද? පළවෙනි විමල ධර්මසූරිය. දැන් දෙවනි රාජසිංහ රජු වුණා නම් ඊට පස්සේ රජු වෙන්නේ කවුද? දෙවනි විමල ධර්මසූරිය. මෙන්න මේක ඒ විදිහට මතක තියාගන්න ඔයාට හරිම ලේසි වෙයි. ඊට පස්සේ අපි තවත් වැදගත් සම්දිස්ථානයකට එනවා මෙන්න මේ මහනුවර එහෙම නැත්නම් උඩරට රාජධානිය. ඒ මොකක්ද දන්නවද? ඊට පස්සේ රජු වෙන්නේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ කියන රජතුමා. මේ රජතුමා තමයි ලංකාවේ අන්තිම සිංහල රජතුමා. ඇයි දන්නවද මම එහෙම කියන්නේ? දැන් අපි කලින් පාඩමක රාජ්‍ය උරුම ගැන කතා කරද්දී අපිට හම්බුණා පියාගෙන් පුතාට හම්බ වෙනවා. වැඩිමහල් සහෝදරයාගෙන් බාල සහෝදරයාට හම්බ වෙනවා. දැන් මෙතන තමයි අර කිව්ව තුන්වෙනි රාජ්‍ය උරුම ක්‍රමය තියෙන්නේ. ඒ තමයි රජුගේ අගබිසවගේ සොහොයුරාට හෝ සොහොයුරාගේ පුතාට. මෙතනදී වැඩේ උනේ මෙන්න මේ ඉන්න ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමා ගෙන්න ගත්ත වෙන රටකින් කුමාරිකාවක්. ඒතකොට මේ රජතුමාට පුතාලා හිටියේ නැහැ. ඒතකොට දැන් රාජ්‍යත්වයේ පියාගෙන් පුතාට යන විදියකුත් නැහැ. වැඩිමහල් සහෝදරයාගේ පුතාට යන විදියකුත් නැහැ. ඒතකොට මොකක්ද දන්නවද උනේ? මෙතනදී මේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමාගේ පස්සේ රජු උනේ අගබිසවගේ සොහොයුරා. අන්න එතනින් තමයි ලංකාවේ පටන් ගන්නෙ නායක්කාර වංශය. එතකොට මෙන්න මේ උඩරට රාජධානියේ සිදුවන විශේෂම පෙරලියක් තමයි මේක. ඒ තමයි අලුත් රාජවංශයක් බිහි වෙනවා. ඒ තමයි නායක්කාර වංශය. ඉතින් මේ වීඩියෝ එකේ මෙතනින් එහාට කතා වෙන්නේ යන්නේ නායක්කාර වංශය පිළිබඳව. ඊට පස්සේ පටන් ගන්න නායක්කාර වංශයනේ. නායක්කාර වංශය ගත්තොත් හරිම ලේසි අපිට පාඩම් කරන්න. හිටියේ රාජසිංහල අන්තිමට නම තිබ්බ කට්ටිය විතරයි. උදාහරණයක් විදිහට ගත්තොත් අපිට මුලින්ම හම්බුනේ පළවෙනි නායක්කාර වංශික රජතුමා. ඒ තමයි ශ්‍රී විජය රාජසිංහ. ඊට පස්සේ කීර්තිශ්‍රී රාජසිංහ. ඊට පස්සේ රාජාජි රාජසිංහ. අවසාන වශයෙන් ශ්‍රී වික්‍රම රාජසිංහ. අන්න ඒකේ රජවරු 4 දෙනා තමයි හිටියේ. ඒතකොට පළවෙනි නායක්කාර වංශික රජතුමා තමයි ශ්‍රී විජය රාජසිංහ. අවසාන මෙන්න මේ නායක්කාර වංශික රජතුමා තමයි ශ්‍රී වික්‍රම රාජසිංහ. අන්න එතනින් ලංකාවේ සිංහල පාලනය අවසන් වුණේ කාගෙන් දන්න අර ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමාගේ මෙන්න මේ විදිහට ගිහලා ලංකාවේ රජවරුන් ලවා පාලනය වෙච්ච කාලය ඉවර වෙනවා. මොකද 1805 දී සුද්ධ අල්ල ගන්නවා ලංකාව. එතනින් පස්සේ මහනුවර රාජධානියකුත් නැහැ. ලංකාවේ බලයකුත් නැහැ. ආයමත් සුද්ධ තමයි ඉතින් අල්ලගන්නේ. ඒ පිළිබඳව මේ වසරේදී කතා වෙන්නෙත් නැහැ. ඉතින් සරලම එච්චරයි තිබ්බේ මහනුවර රාජධානියට. ඉතින් මම ඊටමත් කෙටියෙන් මේ පාඩම සාකච්ඡා කරා. ඒ වගේම මට ඔයාලට කියන්න ඕන දෙයක් තමයි මම දවස් 30ට වීඩියෝ 30ක් දානවා. ඉතින් ඒකේ 28 වෙනි වීඩියෝ එක තමයි අද මේ වීඩියෝ එක විදිහට බැලුවේ. මම ඊට කලින් වීඩියෝ 27ක් දාලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝත් ඔයා බලයි කියලා මම හිතනවා. මොකද මේ වීඩියෝස් උත් ඔයාලට ඇත්තම වටින වීඩියෝස් වගේ. ඉතින් අදට මේ වීඩියෝ එක ඉවරයි. තවත් මෙවැනි වීඩියෝ එකකින් හම්බෙන්නේ බලාපොරොත්තු වෙන්න. අදට සමුගන්නම් නැවතත් මෙවැනි වීඩියෝ එකකින් හම්බෙමු. ස්තුතියි.